හලෝ ළමයි. ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ පරණ වීඩියෝ දාන්න බැරි හින්දා ඔන්න මං ගෙනාවා ඔයාලට අලුත් වීඩියෝ එකක්. එන්නකෝ යන්න අලුත් අවුරුද්ද පටන් ගත්තේ කොහමද කියලා බලන්න. ඔන්න ඉතින් මේ 10 වෙනිදාත් කලින් ලෑස්ති වෙලා යන්නේ පූජාවට 31 වෙනිදා රෑ. ඔන්න ඉතින් මම මේ යන ගමන් තමයි ඉන්නේ පල්ලියට. ඔන්න බලන්නකෝ පල්ලියේ ලස්සන සරසලා තියෙනවා. ඔන්න ඉතින් පූජාව පටන් ගන්න කලින්ම කිරි තිරෙව්වා. යමුකෝ බලන්න අපි ඒකත්. ඔය ටික මන් නෙමෙයි ළමයි වීඩියෝ කරේ හරියට. හෙට්ට මෙහෙට්ට කැම් එක හැරවෙන වැද්දී වැඩිය ගණන් ගන්න එපා හොදේ. ඔන්න ඊට පස්සේ කිරි උතුරපු එකත් ඉවර වෙලා අපේ පූජාව පටන් ගත්තා. නමස්තේ පරිශුද්ධ දේවමාතා මහත්මියගේ මම මොකද ගැහුවත් ප්‍රශ්නය ඇයි අපි ජනවාරි පළවෙනිදා දේවමාතාවන් එක්ක වර්ෂය ආරම්භ කරන්නේ? අපි දේවමාතා සුදෝත්‍රි කියලා එමුනම් විශ්වදානමිය කියනවා එමුනම් ප්‍රධානමන්ත්‍රී කාර්යාලයේ තමයි බලවත්වරේ ඔන්න ඉතින් පූජා ඉවර වෙලා පල්ලියේදී පොඩි හොරෙක්ව එක්කගෙන යන ගමන් තමයි ඔය ඉන්නේ. ඊට පස්සේ ඒ පාන්දරම පූජාව ඉවර වෙලා අපි නැන්දලා ගෙදර ගියා. මම මේ පෙන්නන්නේ නැන්දලා ගෙදර හදලා තියෙන
ගවලෙනයි නත්තල් ගහයි. බලන්නකෝ ඒකේ ලස්සන. ඔන්න ඉතින් ඊට පස්සේ පල්ලිගෙන් ආවට පස්සේ නැන්දලා ගෙදරත් කිරි ඉතිරෙව්වා. ඊට පස්සේ ඉතින් කන බොන එකම තමයි කරේ. හරිද ළමයි? වැඩි වීඩියෝ ගන්න නම් හම්බුන්නේ නැහැ. කන එකට මුල් තැන දෙන්න ඕනේ හින්දා. ඔන්න ඊට පස්සේ මේ තියෙන්නේ පළවෙනිදා උදේ වෙච්ච දේවල්. මේ අර පුංචි හොර ගෙඩියව සෙල්ලම් කරන ගමන් තමයි තියෙන්නේ. මොකද්ද මන් දත්තක් ගෙනල්ලා ඒක යාට පදින්න ඕනි කියලා ඔය මට දස්සවල් දීලා අන්න ඒකේ පද්දව තමයි හිටියේ. අන්න ඊට පස්සේ නැන්දගේ දුව කිව්වා ගමනක් යන්න ලෑස්ති වෙන්න යමු කියලා. කොහෙද දන්නවද මේ ගමන? තලවිල යනවා කියලා තමයි මාව එක්කන් ගියේ. හරිද? මං ඉතින් යන ගමන් කියවන්න මං ආස පොතකුත් ගත්තා. ගත්තට වැඩක් උන්නේ ළමයි. එක දිගට වහින්න ගත්තනේ. ඊට පස්සේ ඔන්න තවලුත් වුණා. ඔය වැස්සෙන්ද යන්න හම්බුන්නේ නැහැ. හරිද? ඒත් අපි තලවිල යන්නේ නැතුව අපේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරක යනවා කියලා කල්පනා කරා පැස්ස නැවතුනාට පස්සේ. ඔය දැක්කනේ තාත්තක් එහෙම දානවා. ඔය මට වීඩියෝ කරන්න නොදී බාධා කරන ළමයි තමයි ඉන්නේ. හරිද? ඊට පස්සේ ඔය යන ගමන් දර්ශන ටික තමයි ඔය මම පෙන්නන්නේ. බලන්නකෝ හස්ස කළුවර. යන ගමනොත් වැස්ස ළමයි තෙමීගෙන තමයි ගියේ. හොඳේ මට උන තිබ්බා ඒකත් හොතටම වැඩි වෙලා තමයි මේ ඉන්නේ. මම කටහඬිනුත් වලට ඒක තේරෙනවා ඇතිනේ. බලන්නකෝ ඒ පැත්තේ ලස්සන. ඒ පැත්තේ එළවලු වගා කරන පැත්තක්. ඔයාලා දන්නවා ඇති. බලන්නකෝ ඉතින්. එළවලු විතරක් නෙමෙයි මෙන්න මේ මල් ජාතියක් තියෙනවා. හරිද? බලන්නකෝ මං ඔන්න මලකුත් කඩා ගත්තා. හරිද? ඔය මලට පිටපස්සෙන් තියෙන්නේ වගා කරලා තියෙන එළවලු. මොනවාද මන් දන්නේ. හරිද ළමයි? ඔන්න ඔය දැක්කේ පොඩි ළමයිගේ දාංගල් වැඩ ටිකක් තමයි. හරිද? ඔන්න ඊට පස්සේ කෑවා බිව්වා නොදැනිම රෑ වුණා. ඔය මම පෙන්නන්නේ රෑ වුණා කියලා. එහෙනම් බයි.